මේ දිනකේ complete recording එක and in the end of the session ඕගොල්ලන්ට ඊට අමතරව prediction file එකක් ඔය හැම දෙයක්ම ඕගොල්ලන්ගේ email එක through අපි ඕගොල්ලන්ට ලැබෙන්න සලස්සනවා. So අපි අද කතා කරන්නේ IELTS speaking part 2 එක. මෙතනදී specifically part 2 එක කතා කරන්න reasons ගොඩක් තියෙනවා. මම මේ මොනවාද කියන එක මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. දැන් ඇත්තට මේ part 2 එක ගත්තම මෙතන exam එකේ පළවෙනියෙන් අපි දැනගන්න එකක් තමයි දැන් ඕගොල්ලෝ දැනට exam එකට පුරුදු වෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් කලින් exam එක කරපු කෙනෙක් විදිහට ඕගොල්ලෝ already දන්නවා ඇති මේ exam එකේ speaking module එකට parts 3ක් තියෙනවා part 1 2 3 කියලා. එතකොට මේ parts 3ෙන් අපිට ගොඩක් challenging module එක වෙන්නේ part 2 එක. මොකද ඒකට හේතුව තමයි part 2 එකට අපිට allocate කරන්න තියෙන time එක වැඩි. අපි කතා කරන්න ඕන time එක වැඩි. ඉතින් එතනදී ගොඩාක් වෙලාට ගොඩාක් candidates ලාගේ තියෙන mistake එකක් තමයි ඒගොල්ලෝ panic වෙනවා, anxious, ඊට පස්සේ එකපාරටම ඒගොල්ලොන්ට details නැතුව stuck වෙනවා. ඔය වගේ ගොඩාක් reasons තියෙනවා. ඉතින් ඔය හේතුත් එක්ක ඔයාලගේ එක්සැමිනට පුළුවන් වෙනවා ඔයාලා ගොඩක් length එකකට කතා මේ extent එකට කතා කරන නිසා ඔයාලගේ තියෙන අඩුපාඩු ඒ කියන්නේ ඔයාලගේ weaknesses and ඔයාලගේ strengths මොනවාද කියන එක හරියට පිළිවෙලින් identify කරගන්න. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට මේ part 2 එක also known as the cue card. ඉතින් මේ part එක කරද්දී අපි ගොඩක් mindful වෙන්න ඕන. අපි කොහොමද අපිව present කරන්න කියන එක. So අද අපි මෙතනදී කතා කරනවා ඔයගොල්ලෝ මෙතන මේ part 2 එක ගත්තා මෙතන තියෙන format එක structure එක ඊට පස්සේ අපි කරන common mistakes මොනවාද ඊට පස්සේ අපිට තියෙන්න ඕන tips අපි දැනගන්න ඕන tips and strategies මොනවාද ඔය වගේ හැම දෙයක්ම අපි one after the other ඉගෙන ගන්නවා. අනිත් අපි මේ slides වලට යන්න කලින් මම explain කරන්නම් ඔයගොල්ලන්ට මෙතනදී ගොඩක් වෙලාවට ගොඩක් අය හිතනවා මේ part 2 එකට අපි allocate කරන time එක වැඩි නිසා part 2 එකට වැඩිපුර score percentage එකක් ලැබෙනවා කියලා. ඇත්තටම හැබැයි එහෙම දෙයක් වෙන්නේ නැහැ. අර මම කිව්වා වගේ මෙතනදී වෙන්නේ අපිට okay. මෙතනදී අපිට වෙන්නේ right. Okay. yeah. අපිට මෙතනදී වෙන්නේ මේ අපිට අපි කතා කරන extent එක වැඩි නිසා අපේ examiner ට පුළුවන් වෙනවා මම අර කලින් mention කරපු aspects ටික හරියට observe කරගන්න. ඉතින් අපි මෙතනදී හරියට අපිට ලැබෙන time එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් අපි අපිටම කරගන්න disadvantage එකක් වෙනවා ඒක අවසානයේදී. දැන් අපි එහෙනම් මෙතන one after the other අපි බලමු මොනවාද මෙතනදී අපි දැනගන්න ඕන කරුණු කියන එක. අනිත් එක තමයි ගොඩක් වෙලාවට අපේ body language එක. අපි කොහොමද අපේ posture එක, අපේ facial expressions කොහොමද තියෙන්නේ, අපේ confidence level එක කොහොමද, එතකොට අපේ pronunciation, vocabulary ඔය හැම එකක්ම එකින් එකට අපේ examiner මේ part එකේදී specifically ගොඩක් time එක තියෙන නිසා identify කරගෙන ඒට ගැලපෙන විදිහට අපිට scores දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට even in our classes අපි students ලට advice කරන්නේ part 2 එකට ලොකු අපි time එකක් allocate කරන්න ඕන. අනිත් එක තමයි ඔයගොල්ලන්ට මම පොඩි idea එකක් දෙන්නම් part 1 and 3 ගැනත්. part 1 and 3 එකේදී අපි කරන්නේ short descriptive answer. ඒ කියන්නේ කෙටි විස්තරාත්මක උත්තරයක්. සාමාන්‍යයෙන් තප්පර 20ක් වගේ තමයි ඔයගොල්ලෝ part 1 එකේ question එකේදී කතා කරන්න ඕන. පැහැදිලි නේද? ඉතින් අපි දැන් බලමු මේ එකින් එකට කොහොමද මෙතනදී වෙන්නේ කියලා. Right. Moving on to the first slide. මෙතනදී අපි කතා කරන්නේ speaking part 2 එකේ format එක ගැන. අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ part 2 එකේ format එක කොහොමද තියෙන්නේ කියන එක. මොකද format එක ගැන අවබෝධයක් නැතුව අපිට බෑ ඒ time එකේදී හරියට අපිට answer එක deliver කරගන්න. So මෙතනදී පළවෙනි point එක තමයි අපිට තියෙනවා 1 minute preparation time එකක්. ඒ කියන්නේ තප්පර 60ක්. ඔතනදී මම commonly දකින mistake එකක් තමයි students ලා බය වෙලා panic වෙලා ඒගොල්ලෝ try කරනවා ඔය විනාඩියක් ඇතුළතදී answer එක ලියන්න. complete answer එක ලියන්න. They try to write the complete answer within the given 60 seconds of time. But that's something which is very impractical to do.
The reason is ඔතනදී ඔයගොල්ලන්ට ඔය ටයිම් එක දෙන්නේ complete answer එකක් ලියන්න නෙමෙයි. ඔතනදී ඔයාලට ඔය ටයිම් එක දෙන්නේ ඔය දීලා තියෙන ඔය දැන් අපි Q card එකක් ගත්තොත් ඒ Q card එකට තියෙනවා bullet points. ඔය bullet points වලට ගැලපෙන විදිහට අපේ facts ටික හරියට arrange කරගන්න තමයි ඔය 1 minute දෙන්නේ. අපි ඔතනදී ඒ 1 minute හරියට utilize කරන්නේ නැතුව ඔය 1 minute වලදී complete answer එකක් ලියන්න ගියොත් වෙන්නේ අන්තිමේට අපිට හොඳ answer එකක් ලියා ගන්නත් බෑ. ඊට පස්සේ once it's time for you to speak up, you won't be able to present yourself properly as well. අනිත් එක තමයි 1 to 2 minutes of speaking. ගොඩක් දුරට මම දකින common mistake එකක් තමයි මේ speaking module එකේදී specifically students try කරනවා ටක් ගාලා මොන හරි කියලා අර ඒක ඉක්මනට ඉවර කරගන්න. ඉතින් ඒකෙන් වෙන්නේ ඕගොල්ලෝ අර හොඳ දෙයක් නෙමෙයි එතනදි කරන්නේ. මොකද මේ exam එකේ එක එක parts වලට ඔයාලා දන්නවා reading එක ගත්තම 60 minutes තියෙනවා. lesson එක ගත්තම up to 30 minutes තියෙනවා. ඒ වගේ එක එක parts වලට time allocation එකක් තියෙනවානේ. ඉතින් ඒ time allocation එක අපි හරියට maximum use කරේ නැත්නම් ඒකෙන් disadvantage එක වෙන්නේ අපිටමයි. ඉතින් ඒක නිසා අපි ඔළුවේ තියාගන්න ඕන මේ part 2 එකට also known as the Q card මේ part එකට අනිවාර්යයෙන්ම 1 to 2 minutes අපි කතා කරන්න ඕන. Usually ideal time එක වෙන්නේ 1.5 to 2 minutes තමයි. එතකොට අපි ඔయిత වඩා extend එකකට කතා කරන්නත් බෑ. ඔయిత වඩා අඩුවෙන් කතා කරන්නත් බෑ. ඊළඟකට තමයි examiner asks follow up questions. දැන් මෙතනදී මේ follow up questions කියලා අපි define කරන්නේ part 3 එක. So මෙතනදී වෙන්නේ part 2 එකට part 2 එකේ තියෙන topic එකට related questions අහන්න පුළුවන් follow up questions. එහෙමත් නැත්නම් part 2 එකේ sub question එකකට related follow up questions මෙතනදී අපෙන් අහන්න පුළුවන්. right. අන්තිම එක තමයි Q card topics. දැන් මෙතනදී මේ Q cards topic කියන එක මම ඔයාලට වෙන slide එකකින් explain කරන්නම්. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති personal experiences, education and learning, places and travel, people and relationships, technology and media, objects and possessions, time and events. දැන් ඔයාලට පේන විදිහට දැන් මම ඔයාලට මෙතන explain කරන්න හදන්නේ දැන් අපි usually Zen Student Academy එකේ අපේ students ලට parts තුනටම අපි දෙනවා ඒගොල්ලන්ට predictions. එතකොට ওই predictions තමයි අපි exam එකට target කරගෙන predictions තමයි discuss කරන්නේ. එතකොට අපි මේ ඇත්තටම අපි මේ regularly දකින්න දෙයක් තමයි මේ topics වලට මේ relevant මේ දීලා තියෙන මේ මෙතන ඔයාලට මේ පේන cue cards අපි repeatedly දකිනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම කිව්වොත් මේ අවුරුද්දේ ජනවාරි ඉඳන් ඒප්‍රිල් වෙනකන් තිබ්බ Q cards නෙමෙයි. දැන් මේ වල ඉඳලා ඕගස්ට් වෙනකන් තියෙන්නේ. ආයෙ සෙප්තැම්බර් ඩිසෙම්බර් වෙනම සෙට් එකක්. හැබැයි ඕවල repeat වෙන Q cards නැතුව නෙමෙයි. එතකොට මේ මෙතන මන් දීලා තියෙන්නේ මේ topics වලට related අපිට හැම වෙලේම දකින්න පුළුවන් repeat වෙන Q cards තමයි. අපි අනිවාර්යයෙන්ම මේකත් ඕගොල්ලන්ට ලැබෙන්න සලස්සන්නම් ඊමේල් එක through. දැනට මම මේ ඔයාලට ඕන උනේ මේ Q cards ටික අපිට repeatedly හම්බ වෙන අලුතෙන් add වෙන ඒවාට අමතරව. right okay. අපි දැන් ඊළඟට යමු third slide එකට. මෙතනදී අපි කතා කරන්නේ how to structure your answer. මේක ගොඩක් important. මම අර කලින් කිව්වා වගේ ස්ට්‍රක්චර් කරන්න මේ අපේ ආන්සර් එක ස්ට්‍රක්චර් කරන ටයිම් එක. ඒ කියන්නේ අපිට මේ ස්ට්‍රක්චරින් පාර්ට් එකට තියෙන තප්පර 60යි. හරියට ගත්තොත් විනාඩියයි. ඉතින් මෙතනදී අපි අපේ ආන්සර් එක හරියට කොහොමද ස්ට්‍රක්චර් කරන්න කියන එක අවබෝධයෙන් නැතුව අපි එතනට අප්‍රෝච් කරොත් වෙන්නේ අපිට ඕන කරන පොයින්ට්ස් ටික අපිට මේ එක්සෑම් එකේ මේ පාර්ට් එකෙන් ග්‍රැබ් කරගන්න බැරි වෙන එක. අපි බලමු කොහොමද මෙතන වෙන්නේ කියලා. මම මෙතන පටන් ගන්න කලින් පොඩි දෙයක් තව ඇඩ් කරන්නම්. දැන් මේ ස්පීකින් පාර්ට් එකේ පාර්ට් 2 එක කියලා කියන්නේ හරියට ගත්තොත් එතනදී වෙන්නේ ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන ඔයාගේ එක්සැමිනර්ගේ මයින්ඩ් එකේ you should be able to create a picture. ඒ කියන්නේ හරියට ගත්තොත් ඔයා කතා කරද්දී ඔයාගේ එක්සැමිනර් නිකන් කතන්දරයක් අහන් ඉන්නා වගේ ෆීලින් එකක් තියෙන්න ඕන. අන්න එහෙම වුණොතින් තමයි ඔයා සක්සස් වෙන්නේ මේ පාර්ට් එකේදී. නැත්තම් එක්සැමිනර් තේරෙනවා ඔයා ඕගනයිස් නැහැ, ඔයා කොන්ෆිඩන්ට් නැහැ, ඔයා ගාව වොකැබියුලරි නැහැ, ඔයා ගාව ෆැක්ට්ස් නැහැ. ඒව හැම එකක්ම යාට පොයින්ට් අවුට් වෙනවා. ඉතින් ඒ දේ නැති වෙන්න නම් අපි ඔළුවේ තියාගන්න ඕන මෙතනදී අපි ක්‍රියේටිව් ඩිස්ක්‍රිප්ටිව් ස්පීච් එකක් තමයි අපි ඩිලිවර් කරන්න ඕන කියලා. So මෙතන basic parts තුනක් තියෙනවා මේ අපේ structure එක ගත්තම. Introduction, main body, conclusion. අපි බලමු මේ parts වලට මොනවාද කොහොමද add වෙන්නේ කියලා. Introduction එක ගත්තම එතනදී අපිට කරන්න තියෙන්නේ paraphrase the question. Paraphrase කරනවා කියලා කියන්නේ
when you write something in other words without changing the initial meaning. අනේක තමා මෙතන paraphrase the question කියන part එකේදී වෙන්නේ. ඒතර ඔයාලට introduction එහෙමත් නැත්නම් හැඳින්වීම කියලා කියන අයින් සිංහල. එතනදී අපි කරන්නේ දීලා තියෙන question එකම paraphrase. එහෙමත් නැත්නම් වෙනත් වචන වලින් අපේ introduction එක හැටියට අපි include කරගන්න එකට. main body කියන්නේ cover all points in the cue card. දැන් අර ඒගොල්ලෝ අපිට cue card එකේ දෙනවනේ මෙන්න මේ විදිහට. දැන් මේ බලන්න sorry මෙතන මේක නෑ මම ඊළඟට cue card එක ගත්තම පෙන්නන්න. I'll show you guys. මෙතන මේ තියෙනවා මේ විදිහට bullet points වලින් දීලා තියෙනවා you should say කියලා part එකක්. ඉතින් ඒක හරිම අපි දැන ගන්න ඕන ඒක හරි important. අපිට ඕන මොන හරි කියලා බෑ. අනිවාර්යෙන් මේ දීලා තියෙන bullet points තමයි අපි අපේ answer එකේදී describe කරන්න ඕනේ කියන එක. අනිත් එක තමයි දැන් මෙතනදී ගොඩක් වෙලාවට ගොඩක් common question එකක් මට students ලා අහන දෙයක් තමයි මිස් අපිට outside දේවල් ඒ කියන්නේ අහලා කියන්නේ explain කරන්න කියලා තියෙන දේවල්ට අමතර දේවල් include කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි ඒ දේවල් ඔයා කතා කරන main topic එකට relevant වෙන්න ඕන. They should be adding flavor to your answer. They should not make your answer feel like you are talking out of the topic. එහෙම වෙන්න බෑ. topic එකට අදාළ නොවන දෙයක් කතා කරන්න බෑ. හැබැයි මෙතන include කරලා නැති ඔයාලට හිතනවා නම් එළියෙන් අපිට extract කරගන්න ඕන දෙයක් තියෙනවා කියලා අනිවාර්යයෙන් මේක කරාට කිසිම issue එකක් නැහැ. එහෙම restrictions නැහැ. ඒකයි මට කියන්න ඕන උනේ. ඊළඟ එක තමයි last part එක වෙන්නේ conclusion එක. එතනදී ඇත්තටම වෙන්නේ අපි අපේ opinion එක. අපි නැත්තම් end එකක් අපේ answer එකට provide කරන එක. අපි දැන් අර කලින් බලපු answer එකට ගිහිලා බලමු ඒගොල්ලෝ කොහොමද මේ answer එක අපිට cater කරන්න කියන එක. right. මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන දීලා තියෙනවා cue card එකේ topic එක විදිහට describe a journey that you remember well. You should say where you went, how you traveled, why you went on that journey and explain why you remember this journey well. මම තව පොඩි දෙයක් මෙතනදී ඔයාලට ඇඩ් කරන්න. ගොඩක් ස්ටුඩන්ට්ස් ලා කරන මිස්ටේක් එකක් තමයි අර description part එක කියවලා ටක් ගාලා ඉක්මනට notes හදන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් ඇත්තටම අපි කරන වැරද්දක්. ස්ක්‍රීන් එක right. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? ඔයගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එක පේනවද කොහොමද? මොකක් හරි ඉෂුව එකක් තියෙනවද? කවුරු හරි මට අන්මියුට් කරලා කියන්නකෝ. ෆුල් පේජ් එක පේනවද ඔයගොල්ලන්ට? No, ma'am, I cannot see the full screen. Right. Okay, hold on. Give me a second. මේ වෙන එක. free of මේ එකක් ඇවිල්ලා mock test. මේකෙන් කරන්නේ. Give me a second, guys, okay? Right, okay. දැන් පේනවද ඔයගොල්ලන්ට? No, ma'am. Can you not see the screen? I'm already sharing the screen. Screen එක පේන්නේ නැද්ද? It seems to be a dual screen. Your picture is half the screen and the other half is the Right. Okay, let me check it. Give me a second. Okay, should be fine. Is it fine now? It's still the same. Okay, let me switch off my video and recheck. All right. Yeah, now we can see. Okay. Sorry for the inconvenience. Is it all right now?
Yeah, good. Okay, Thank you. okay. Thank you so much for the patience. Okay, very well. We'll get back to the explanation. So then මෙතනදී මම කලින් කිව්වා වගේ දැන් අපිට we should be able to create a picture in your examiner's mind. So in order to do that, you can add things to modify and make it more creative, your answer. But then again, you have to make sure that you actually stick to these points. That's very important. අනිත් එක තමයි මම පොඩි මෙතන ටිප් එකක් කියන්නම්. මේකෙදි ගොඩක් ස්ටුඩන්ට්ස්ලා අපි කරන දකින්න දෙයක් තමයි එකම දේ රිපීට් කරනවා. ඒකට රීසන් එක තමයි මෙතන මේ බුලට් පොයින්ට්ස් වල ඕඩර් එක ඒගොල්ලෝ ෆලෝ අප් කරන්නේ නැති එක. ඉතින් ඒ මිස්ටේක් එක කරන්න එපා ඇත්තටම. මොකද එතනදී if you go in the order of these bullet points, you won't repeat anything. Because for the repetition, in this examination, you are getting your marks deducted. ඒ කියන්නේ අපි එකම දේ රිපීට් කරොත් මෙතනදී ඒගොල්ලෝ අපි repetition කියන එකට මාක්ස් අපේ අඩු කරනවා. ඔය ෆැක්ට් එකම තියෙනවා අපේ writing task 2 එක. ඒ කියන්නේ essay question එකේදීත් මම මේගොල්ලන්ට පොඩි දෙයක් කියන්න දැනගන්නත් එක්ක එතනදිත් ඕගොල්ලෝ එකම word එක එකම phrase එක ආය use කරනවා නම් ඒකට ඔයාලගේ මාක්ස් අඩු වෙනවා. right okay. අපි දැන් බලමු මේගොල්ලෝ කොහොමද අපිට answer එක දෙන්නේ කියලා. පළවෙනි paragraph එක let's start from the beginning. I love to travel and explore new places, and I have had several memorable journeys in my life. One journey that I particularly remember well is a road trip that I took with my friends from college to a nearby hill station. හරි. එතන ඒගොල්ලෝ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මොකක්ද මේ ජර්නි එක කොහෙද යන්නේ කියන එක කාත් එක්කද යන්නේ කියන එක ලස්සනට අපිට සමරයිස් කරලා එතනදී ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපිට ප්‍රසන්ට් කරලා තියෙනවා. ඊළඟට බලමු කොහොමද ගියේ කොහෙටද ගියේ ඔය ඩීටේල්ස් ටික ඉන් ඩෙප්ත් අපිට කොහොමද එක්ස්ප්ලেইন කරන්න කියලා. The journey started from my hometown and we traveled by car. All right, okay. දැන් අපි දන්නවා යාලා මොකේද ගියේ කියලා. යාලා ගියේ කාර් එකේ. We drove through winding roads and scenic landscapes to reach the hill station, which was located around 200 kilometers away from our city. දැන් බලන්න ඒගොල්ලෝ කියලා තියෙන විදිහට දැන් මේක අහන් ඉන්න කෙනෙක්ට whoever listening to whoever mentioning this part, they can understand and create a picture in their mind. දැන් පටන් ගත්තේ හෝම් ටවුන් එකෙන් ඊට පස්සේ ගියේ කාර් එකෙන් අපි ලස්සන ලෑන්ඩ්ස්කේප් දැක්කා ඊට පස්සේ මෙතන මේ සිටි එක තියෙන්නේ හෝම් ටවුන් එකේ ඉඳලා එතකොට කිලෝමීටර්ස් 200ක් එහායින් එතකොට අපිට තේරෙනවා මේක ටිකක් දුර තැනක තියෙන්නේ ඊට පස්සේ කියනවා we were riding in a BMW car that we hired for the journey. එතකොට කාර් එකේ ටයිප් එකක් කියන. එතකොට අපිට කාර් එකේ complete image එකක් අපේ ඔළුවේ create කරගන්න ability එක තියෙනවා. Next part. We planned this trip as a short break from our college studies and to unwind and relax amidst the beautiful natural surroundings. We were all excited about the trip and looked forward to experiencing the charm and tranquility of the hill station. දැන් මේ ගිය කියන එක තමයි මෙතනදී මේ කියන්නේ. දැන් මෙතන අර අපේ third bullet point එක ගත්තොත් ඉඳලා why you went on that journey. ඇයි ගියේ කියලා අහනවා. ඒතර දැන් මෙතනදී යාලා ලස්සනට එක deliver කරලා තියෙනවා. college studies වලින් පොඩි break එකක් අරගෙන පොඩක් relax වෙලා reset වෙලා එන්න තමයි ඒගොල්ලෝ මේ ගමන ලෑස්ති කරගත්තේ කියන එක. Lastly කියනවා I remember this journey well because it was one of the most fun-filled and adventurous trips in my life. The drive through the scenic routes was breathtaking, and we were able to witness some of the most picturesque views of the mountains, valleys, and forests. The weather was perfect with clear blue skies and a cool breeze blowing, making the journey all the more enjoyable. Lastly, they have mentioned we also had a great time chatting, singing, and playing games in the car, which added to the fun of the journey. දැන් ඔයගොල්ලෝ හරියට ගත්තොතින් මේ හැම point එකකම you can create an image in your head if you actually pay attention to each one of the points they are describing in here. Scenic routes with breathtaking views, and then they also saw some nice mountains, valleys, forest areas, and also describing the weather. How was the weather? Weather එක ගොඩක් blue sky එකක් තිබිලා තියෙන්නේ, cool breeze එකක් තිබිලා තියෙනවා. දැන් බලන්න ඒගොල්ලෝ ආන්සර් එක කේට කරන විදිය අපිට මෙතන අපි හිටියා වගේ දැනෙන්න ආන්සර් එක අපිට කියලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි exam එකේදීත් අපේ target එක විදිහට වෙන්න ඕන. Understood? Right.
So, does anyone of you have any questions regarding this part before we move on to the next part? හැමෝටම පැහැදිලිද මෙතනට වෙනකම්? දැන් අපි යන්නේ tips mistakes ඒද discuss කරන්න. structure එක ගැන මොන හරි තියෙනවා නම් unmute කරලා මගෙන් අහන්න මට clarify කරන්න පුළුවන්. If you have any doubts up to the explanation that I have done so far, please unmute yourself and speak up. Therefore, I can provide you with necessary explanations. Right. Excuse me, madam. If we don't cover up all the bullet points, what will happen, madam? So you are asking, let's say, in case that you miss out at least one of the bullet points in the cue card given, what will happen, right? Yes, ma'am. Okay. So basically පුතා මොකද වෙන්නේ කියන්නේ දැන් අර මම කලින් mention කරා වගේ as I have previously mentioned to you, if you fail to include at least one of the bullet points in your explanation, definitely there will be a reduction in your marks. Marks අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මොකද ඒගොල්ලෝ ඒ points ටික explain කරන එක mandatory අනිවාර්යයි. ඉතින් ඒ ටිකට අමතරව creative ideas add කරන එක වෙනම දෙයක්. හැබැයි දීලා තියෙන points miss out කරොත් අනිවාර්යයෙන්ම marks වල අඩුවීමක් වෙනවා පුතා. ඒක තමයි ඒ part එකට මේ scoring system එකේ තියෙන එක aspect එකක් ඒක. ඒක නිසා තමයි මේ part එකේ අපිට මේ bullet points ටික ඔක්කොම අනිවාර්යයෙන්ම explain කරන්න කියන එක ඒ විදිහට mention කරලා තියෙන්නේ. Okay? Okay, madam. Thank you. Right. තව මොන හරි තියෙනවද අහන්න? තව කවුරු හරි ඉන්නවද මොන හරි දැනගන්න ඕන කෙනෙක් ඉන්නවද? Is there anyone? හරි. Okay. අපි එහෙනම් ඊළඟ part එකට යමු. last slides වලට අපි දැන් යන්නේ. අපි දැන් බලමු tips මොනවාද කියලා. Tips for effective speaking. මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට හරිම trending දෙයක් තමයි candidates ලා අතර short cuts කියන ඒවා, tips කියන ඒවා, tricks කියන ඒවා. ඇත්තටම මේ හැම දෙයක්ම එකින් එකට වෙනස්. ඒක vary වෙනවා. ඒ කියන්නේ ඔය අපි දකින්න හැම ටිප් එකක්ම හැම කෙනාටම ගැලපෙන්නේ නැහැ. ඒකට එක එක හේතු තියෙනවා. මොකද එක එක්කෙනාට ඕන කරන ස්කෝර්ස් වල විදිහ වෙනස්. එක එක්කෙනාගේ දැනට තියෙන present knowledge එක වෙනස්. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මම commonly දකින්න දෙයක් තමයි ගොඩක් අය මොනවාද short cuts මොනවාද tips මේ tricks කී අහන. ඇත්තට මේ වුණාට අපි personally ඔයා ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔළුවට දා ගන්න ඕන දේ තමයි මේ tips කියන ඒවා tricks කියන දේවල් shortcuts කියන දේවල් හැමෝටම ගැලපෙන්නේ නැහැ. අනිත් එක එක්කෙනාගේ requirements අර මම කලින් කිව්වා වගේ එක්කෙනාගේ knowledge එකයි requirement එකයි එක්ක මේ හැම දෙයක්ම vary වෙනවා. හැබැයි අපි මෙතනදී දැන් මේ කතා කරන්නේ ඔයා මොන මට්ටමක හිටියත් ඔයාට මොන විදිහේ score එකක් ඕන වුණත් commonly මේ part එක පුරාවටම throughout this part the couple of tips that are common to this part no matter your score requirement or your knowledge at the moment. Let's see what are those one after the other. First one is use a range of vocabulary and grammar. This is very important. මොකද දැන් අපි classes වල වුණත් ඇත්තටම මම කරන්නේ නැති mistake එකක් තමයි මොකක් හරි topic එකක් දීලා කතා කරන්න කියන එක. මොකද ඇත්තටම එහෙම කතා කරන්න බෑ. අපි පළවෙනියෙන්ම අපේ creativity එක, අපේ vocabulary එක, අපේ quick thinking ability ඔය වගේ aspects අපි improve කරලා තියෙන්න ඕන. එතකොට තමයි අපිට confidently අපිට දෙන time එකකදී ලස්සනට answer එකක් plan කරලා deliver කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ හැමෝම දැනගන්න ඕන දෙයක් තමයි මේ vocabulary කියන එක grammar කියන එක improve කරගන්න එක හරිම important. දැන් අපි class එකේදී Sense Student Academy එකේදී මේ vocabulary part එක වෙනම sections විදියට අරගෙන අපි වෙනම explanations එක්ක ඊට පස්සේ meanings එක්ක ඒ part එකට අදාළ idioms ඔය විදියට අපි lessons කරනවා. අනිත් එක තමයි grammar. grammar එක අපි හැම course එකක්ම අපේ purchase කරන students ලාට free grammar self study course එකක් provide කරනවා. ඉතින් එහෙම කරන්න reason එක අර මම කලින් කිව්ව හේතුව තමයි. මොකද මේ vocabulary grammar කියන්නේ මේ speaking part එක විතර නෙමෙයි ඇත්තටම ගත්තොත් මේ exam එකේම foundation එක වගේ. ඉතින් ඒ දේවල් ඕගොල්ලන්ටම තේරෙනවා නම් අඩුපාඩු තියෙනවා කියලා මම අනිවාර්යයෙන්ම ඇඩ්වයිස් කරන්නේ ඕගොල්ලෝ මුලින්ම ඒක improve කරගෙන ඉන්න අනිත් දේවල් ගැන focus කරන්න කලින්. අනිත් එක තමයි linking word. Use linking words for coherence. ඒ කියන්නේ මේ linking words වලින් අපේ answer එකේ flow එක හදාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අපි අතට මේ එක්සෑම් එකේ ස්පීකින් මොඩියුල් එක ගත්තා මෙතනදී මේ ලින්කින් වර්ඩ්ස් අපි නිකන් බයින් ටයිම් විදිහට තමයි අඳුන්වන්නේ. ඒකට හේතුව තමයි අර දැන් ගොඩක් වෙලාවට මම දකින දෙයක් තමයි ඒක ඇත්තටම කොමන්. ඕගොල්ලන්ට විතරක් නෙමෙයි. අපි හැමෝටම කොමන් දෙයක් තමයි when you speak in English මම ගොඩක් අයගේ දැකලා තියෙනවා like කියන වර්ඩ් එක like කියනවා නැත්නම් ස්ටැමර් කරනවා ආගගා එක මේ අර කවුන්ට් එක වැඩි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලදී මේ එක්සෑම් එකේ ඔයාලගේ මාක්ස් කැපෙන්න තියෙන possibility එක වැඩි. ඉතින් ඊට ඒ වගේ දෙයක් නැති කරගන්න අපිට පුළුවන් මෙතනදී linking words කියන දේවල් use කරන්න. මම මෙතන ඔයගොල්ලන්ට පොඩි idea එකක් ගන්න මෙතන linking words ටිකක් explain කරලා තියෙනවා. මෙතන මේ ස්ලයිඩ් එක ඔයාලට පේනවා ඇති. මම හැබැයි ඊට කලින් ඔයාලට කියන්නම් මේ linking words use කරන එකේ importance කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලගේ ආන්සර් එකේ flow එක. ලස්සන්ට ආන්සර් එකට flow එකක් හැදෙනවා. linking words තියේදී. ඒකෙන් අනිත් එක තමයි ඔයාගේ exam එකට convince වෙනවා. ඔයා confident, ඔයා stammer කරන්නේ නැහැ, ඔයාගේ vocabulary එක හොඳයි. යන්නේ ඒ වගේ දේවල් ඔයාගේ exam එකට convince වෙනවා. අනිත් එක තමයි ඔයාගේ structure එක. ඔයාගේ ආන්සර් එකේ structure එක ගොඩක් හොඳ වෙනවා. You'll end up having a well structured answer. Lastly, අනිත් එක තමයි whoever listening to you will understand that you are having a specific level. You are in a specific good level of English speaking skills. අන්න ඒ වගේ දේවල් මේ linking words කියන දේවල් ඔයාගේ answer එකට include කරගෙන count එක අඩු කරගන්න එකෙන් ඔයාට benefit එකක් වෙනවා exam එකේදී. මේ මොනවාද මේ දීලා තියෙන PDF එකත් අපි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අර මේ cue cards එක predictions එක provide කරන්න. Understood? Right. Now on to the last one. Expand ideas rather than giving short answers. මෙතනදී ඇත්තටම අර in order to make less mistakes, most of the candidates speak less. So when they speak less, their ideas are very short, very brief. ඒක ලොකු benefit එකක් නෙමෙයි ඕගොල්ලන්ට තියෙන. මෙතනදී ඕගොල්ලෝ ඔයාලගේ ආන්සර් දැන් ඔයාලා දකින්න තියර අපි කලින් බලපු cue card එක. එතනදී ඒගොල්ලෝ verbs වලට adverbs use කරලා තියෙනවා, nouns වලට adjectives use කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ විශේෂණ පදනේ. ඒ වගේ දේවල් පාවිච්චි කරලා හරි ලස්සනට ආන්සර් එක කේට කරලා තිබ්බා. ඉතින් අපි ඒ විදිහට ආන්සර් එක කේට කරලා තිබ්බ නිසා තමයි අපි ඒක අහන් ඉන්න කෙනාට උනත් නිකන් ඒ ගමන ගියා වගේ feeling එකක් තියෙන්නේ. හැබැයි අපි මෙතනදී අර ෂෝට් කට් එකක් විදිහට අපිට තියෙන බයට less confidence නිසා ෂෝට් answer එකක් දෙන්න ගියොත් වෙන්නේ අපිට ඇත්තටම ලස්සනට අර අපේ ටාගට් එකට අපිට හරියට වැඩේ කරගන්න බැරි වෙන එක. ඉතින් හැම වෙලේම ඔළුවේ තියාගන්න ඔයාලගේ answers descriptive වෙන්න ඕනේ කියන එක. හරි. On to the next slide. මෙතනදී අපි කතා කරන්නේ common mistakes to avoid. දැන් අපි බලමු සාමාන්‍යයෙන් දැන් මම already මේ දේවල් repeat කරා from the beginning but then again අපි මේවා specifically බලමු මොනවාද මේ mistakes and අපි කොහොමද මේ දේවල් avoid කරගන්නේ මේ exam එකේදී කියන එක. First one is speaking too briefly or going off topic. අපේ කලින් එකේ පළවෙනි කලින් එකේ last bullet point එකේ වෙනස් approach එකක් මෙතනදී තියෙන්නේ ඒකටම. ඒ කියන්නේ too briefly කියන කෙටියෙන්. අර දැන් 1 to 2 minutes කතා කරන්න තියෙද්දි ඔයා 20 to 30 seconds වගේ නම් කතා කරන්න පුතා ඔයාගේ answer ගොඩක් brief. එතකොට ඔයාගේ exam එකට ඔයාට desired score එක මේ දෙන්න විදිහක් නැහැ. අනිත් එක තමයි going off topic. ඕක ගොඩක් ඇත්තටම there's a higher tendency for you to go off the topic if you do not plan your answer. දැන් අපි කලින් අර මතක ඇතිනේ මම මුලදීම කිව්වා අපේ answer එක අපි හරියට structure කරගන්න ඕන කියන එක දීලා තියෙන bullet points වලට. එහෙම උනේ නැත්තම් වෙන්නේ අපි දීලා තියෙන topic එකට relate නැති දේවල් තමයි අන්තිමේදී අපි නොදැනුවත්වම කතා කරලා තියෙන්නේ. ඊළඟ එක තමයි repeating the same words instead of using synonyms. What are synonyms? Synonyms කියලා කියන්නේ නාම මේ සමාන පද. එතකොට දැන් මට කලින් කිව්ව repetition කියලා point එකක්. අපි එකම දේ repeat කරන්න බෑ. මෙතනදී අපිට ඒකට marks කැපෙනවා කියන. අන්න ඒක තමයි මෙතනදී මේ කියන්නේ. ඒ කියන්නේ අපි එකම දේ repeat කරන්න බෑ. අපි ඒකට alternatives use කරන්න ඕන. සමාන පද පාවිච්චි කරන්න ඕන. සමාන පද පාවිච්චි කරන්න නම් අපේ vocabulary එක හොඳ වෙන්න ඕන. අන්න ඒක නිසා තමයි මම කලින් slide එකේදී කිව්වේ හරියට අපි effectively අපේ answers deliver කරන්න නම් අපේ vocabulary එක හොඳ වෙන්න ඕනේ කියන එක. ඊළඟ එක තමයි speaking in a monotone voice. monotone එක කියන්නේ එකම pace එක, එකම frequency එක නම් voice එක යන්නේ. ඒ කියන්නේ ඔයාගේ tone එක high and low, mid අන්න ඒ වගේ frequencies වලට යන්නේ නැතුව ඔයා එකම tone එකෙන් නම් කතා කරන්නේ. ඇත්තටම ඔයා කියන එක අහන් ඉන්න කෙනාට
හරිම බෝරින් එක. ඔයාගේ voice එකට variations තියෙනවා. ඔයා මොන හරි දෙයක් emphasize කරනවා නම් ඒක ඒ විදිහට ඔයාගේ අහන් ඉන්න කෙනාට දැනෙන්න ඕන. ඉතින් ඒක නිසා මතක තියාගන්න එකම level එකක ආන්සර් එක deliver කරන්න එපා. emphasize කරන්න ඕන තැන්වලදී ඒ විදිහට high tones වලට යන්න ඕන විදිහේ ඒ විදිහට හරියට ඔයාගේ ආන්සර් එකට balance frequency එකක් දෙන්න ඕන. අන්තිම එක තමයි not utilizing the 1 minute preparation time effectively. මම මේක මුලින්ම කිව්වා utilization ගැන අපි කතා කරා. අර දෙන 1 minute time එක හරියට පාවිච්චි කරන්නේ නැති එක. ඇත්තටම කියනවා නම් ඕක තමයි අපි කරන ලොකුම mistake එක. මොකද මම British Council එකේ IELTS examiner කෙනෙක් විදිහට practice කරලා තියෙන කෙනෙක්. ඉතින් අපි එතනදී ඔයගොල්ලෝ වගේ candidates ලව live දැකලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ වෙලාවට panic වෙනවා. දාඩිය දානවා. ඉතින් ඔය වගේ ඊට පස්සේ කරන්න වෙන වැඩේ නෙමෙයි කරන්නේ. ඊට පස්සේ අපි දකිනවා මේ 1 minute වලදී ආන්සර් එක ලියාගෙන try කරනවා. ඉතින් මේක ඔයාලා කරන ලොකුම mistake එක. මොකද ඔය time එකේදී ඔයාලට හොඳ ආන්සර් එකක් ලියන්නත් බෑ. ඒකෙන් වෙන්නේ ඊළඟට තියෙන විනාඩි දෙකත් නාස්ති වෙන එක. ඉතින් කොයි වෙලේකවත් ඒ වැරද්ද කරන්න එපා. හරි. අපි යමු අද දවසේ අපේ අන්තිම ස්ලයිඩ් එකට. මෙතනදී අපි බලන්නේ කොහොමද අපි effectively practice කරන්න කියන එක මේ exam එකේ මේ module එකට. පළවෙනි එක තමයි use the timer to simulate real test conditions. ඒ කියන්නේ හරියට time එක track කරලා අපි ලස්සනට answer එක prepare කරගෙන answer එක deliver කරලා practice කරන එක. timing පුරුදු වෙන එක. දැන් ඔය දේ ඇත්තටම ගත්තොත් අපි අපේ students ලට reading module එක කරාදී writing module එක කරාදී advice කරනවා. මොකද අපි කොච්චර ලකුණු ගත්තත් වැඩක් නැහැ. එතන හිතන්නකෝ reading paper එක 40 out of 40. But you are getting up to 1.5 hours. So වැඩක් වෙන්නේ නැහැනේ. අපේ time එක effectively use කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මෙතනදී ඔයා කොච්චර කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයා විනාඩි 2කට විනාඩි 3ක් 4ක් කතා කරන එක නෙමෙයි වෙන්න ඕන. විනාඩි 2ක් ඇතුළත හරියට ඔයාගේ ආන්සර් එක arrange කරලා design කරලා මේ present කරන එක තමයි මෙතනදී ඔයාගේ success එක depend වෙන fact එක වෙන්නේ. ඊළඟ එක second point එක විදිහට තියෙනවා record yourself and review your responses. මේක අපේ classes වල students ලටත් අපි recommend කරන දෙයක්. මොකද ඇත්තටම කිව්වොත් අපිට දැන් predictions අනිවාර්යයෙන්ම දැන් ඔයාලා හිතනවා මම කලින් කිව්වා වගේ දැන් May to September predictions තියෙනවා. ඔතන predictions තියෙනවා cue cards 100ක් විතර. ඉතින් ওই 100ම අපිට class එකේ discuss කරන්න බැහැනේ. හැබැයි අපිට class එකේ discuss කරන්න පුළුවන් extent එකක් තියෙනවා. plus අපි classroom එකේදී ඕගොල්ලන්ට required මොනවාද instructions ඒ දේවල් දෙනවා ගෙදරදී practice කරන්න. අපි ගෙදරදී practice කරන්න කියන්නේ හරියට 1 minute ගන්න answer එක jot down කරගන්න point form එකේ ඊට පස්සේ record ගන්න. record කරලා ඔයා කියන එක ඇහුවම අර common mistakes ඔය හදිස්සියට කලබලයට අපි කරන පොඩි mistakes ගොඩක් ඔයාටම ඒව මේ අඳුර ගන්න පුළුවන්. අනිත් එක තමයි මට මේක කියන්න නැතුව මෙහෙම කියන්න තිබ්බා මේ දේ මේ විදිහට කියන්න තිබ්බා වගේ improvements උත් හදාගන්න පුළුවන්. ඉතින් මේක හරිම ideal විදියක්. අපේ classes වල විතර නෙමෙයි මම ඕන කෙනෙක්ට recommend කරන point එකක් තමයි තමන්ගේ answer එක හරියට time එකේදී plan out කරගෙන record කරලා නැවත සැරයක් අහන්න. That reviewing part is really beneficial for you. Last one is practice with a tutor or partner. මම අතන මෙතනදී කියන්න partner කෙනෙක්ටත් වඩා tutor කෙනෙක් එක්ක කරන එකේ තියෙන benefit එක. දැන් සාමාන්‍යයෙන් partner කෙනෙක් විදිහට ගත්තම ඔයා වගේම කෙනෙක් තමයි එතනදී ඔයත් එක්ක ඕක practice කරන්නේ. ඉතින් ඇත්තටම එතකොට මම කියන්නේ යාට බෑ කියන එක නෙමෙයි. හැබැයි ඔය දෙන්නගේ තියෙන අඩුපාඩු අඳුනගෙන analyze කරගෙන exam එකේ scoring criteria එක අනුව marks දෙන්න බැහැනේ පුතා. ඉතින් එහෙම කරන්න නම් ඔයාලා tutor කෙනෙක්ගේ advice එක ගන්න ඕන. මොකද අපි කොච්චර YouTube එකේ තියෙන channels වල තියෙන අය මෙහෙම කරන්න අර එහෙම කරන්න කියලා ඒව දිහා බලන් හිටියත් සමහරු ඉන්න කටපාඩම් කරන කවදාවත් ඒ වැරද්ද කරන්න එපා. එහෙමත් නැත්නම් online answer එකක් බලන් මෙහෙම කිව්වනම් හොඳයි කියලා හිතනවා. ඇත්තටම මේ දේවල් impractical. tutor කෙනෙක් එක්ක especially මේ examination එකේ marking scoring criteria එක ගැන understanding එකක් තියෙන tutor කෙනෙක් එක්ක ඔයාලා වැඩ කරද්දී ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ඕගොල්ලොන්ගේ හැම answer එකේමටම feedback එකක් ගන්න පිළිවෙලින්. ඔයාගේ answer එකේ ඔයාගේ තිබ්බ pronunciations මොනවාද වැරදුනේ, grammar මොනවාද ඔයා වැරද්දුවේ, එතකොට ඔයා use කරපු irrelevant words and phrases මොනවාද, ඔයාගේ answer එක ඔයාගෙන් අහපු cue card එකට up to what extent it was relevant to the topic that was given to you initially. ඔය හැම එකකටම හරියට ලස්සනට ඇනලයිස් කරලා ටියුටර් කෙනෙක් එක්ස්පීරියන්ස් ටියුටර් කෙනෙක්ට පුළුවන් ඒක ඔයගොල්ලන්ට දෙන්න. අනේ ඒක නිසා තමයි මම ඇඩ්වයිස් කරන්නේ කවුරු හරි කමක් නැහැ.
ටියුටර් කෙනෙක් එක්ක අනිවාර්යයෙන්ම ස්පීකින් මොඩියුල් එක ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යයෙන්ම මේ ටියුටර්ට පුළුවන් වෙන්න ඕන ඔයාට හැම පාර්ට් එකකටම ඒ විදිහට ෆීඩ්බැක් එකක් ඩිලිවර් කරන්න. මොකද එතකොට තමයි ඔයාටත් එනවා දැන් මම ඉන්නේ මේ ලෙවල් එකේ දැන් මම මේ දේවල් පුරුදු වෙන්න ඕන අන්න ඒ විදිහට. Understood? Right. ඒ තමයි අපි අද දවසේ plan කරගත්තු දේවල් ටික කතා බහ කරන්න. ඔයගොල්ලන්ට මම පොඩි දෙයක් පෙන්නන්නම්. මේ අපේ මේ දවස්වල පොඩි ඩිස්කවුන්ට් එකක් යනවා ස්පීකින් ක්ලාසස් වලට. අපේ classes online individual classes and group classes දෙපැත්තටම formats දෙකෙන්ම කරනවා. and මෙතනදී ඇත්තටම කිව්වොතින් group classes වලදීත් අපේ තියෙන benefit එක තමයි ඔයගොල්ලන්ට speaking එක හම්බෙන්නේ individual sessions විදිහට. එහෙම නැත්නම් ඕගොල්ලෝ ස්පීකින් එක විතරක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙතන ඕගොල්ලන්ට බලන්න පුළුවන් අපේ ඉනිෂියලි තිබ්බ ක්ලාසස් 5යි. හැබැයි දැන් අපි ඒකට තව ඇඩිෂනල් ක්ලාස් එකක් එක all together classes 6ක් දෙනවා. payment deduction එකකුත් තියෙනවා 10000 payment එකක්. ඉතින් මම කලින් කිව්වා වගේ predictions ඔය දේවල් තමයි මෙතන discuss කරන්නේ. yeah that's it අපේ page එකේ academy එකේ ඔක්කොම අපි කරන දැනට ongoing අපේ exam types මොනවාද අපි provide කරන course contents මොනවාද හැම එකක්ම අපි පැහැදිලිව describe කරලා තියෙනවා. ඔයාලට දැන් මෙතනදී මගෙන් මොන හරි දෙයක් අහන්න තියෙනවා if you have any doubts that where you need